අපි විශ්වාස කරමු ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ කියලා. සමහරලාට හරි ලස්සනට සුන්දර වෙලා පිපිලා යනවා. හැබැයි පිපිලා විතරක් නෙමෙයි පරෙලා යනවා. මේක තමයි ජීවිතේ හැටි. කොහොම නමුත් දැන් බලන්න මේ මගේ අතේ තියෙන්නේ කොයිතරම් අපූර්ව මල් පොකුරක්ද. මේ මල් පොකුර නිර්මාණය වෙන්න කොයිතරම් කාලයක් යන්නේ නැද්ද කියලා ඔබ හිතන්නේ. හැබැයි මේ වගේ මල් පොකුරු තියෙන වගාවක් ආරම්භ කළොත් ඔන්න කිසිම කරදරයක් නැතුව හාන්සි පුටුකට වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඒ තරම් අතට ආදායමක් එනවා. මොකද්ද මේ කියන කාරණේ කියලා පැහැදිලි කරමු. සාමාන්‍යයෙන් මේකේ මල් තියෙනවා 1 2 3 4 5ක්. මල් පහක් තියෙනවා. හිතන්න මෙන්න මේක මෙතනින් කපලා ගත්තොත් හැබැයි තව පොහොට්ටුකුත් තියෙනවා. කපලා ගත්තොත් රුපියල් 750ක් විතර. මේ මල් පහේ වටිනාකම. විශ්වාස කරන්න එක මලක් රුපියල් 150ක් 200කට විතර අලෙවි වෙනවා වෙළඳ පොලේ. හැබැයි මේ මලක් කට තියෙන ඉල්ලුම කොයිතරම්ද කියනවා නම් අපිට මේ මල් ලබා දෙන්න පුළුවන් කමක් නැති තරමට අපි ටිකක් උනන්දු නොවන ගතියක් තියෙනවා. මෙන්න මේ පිළිබඳ අපි කතා බහ කරන්න හිතුවා සුපුරුදු විදියටම මහින්ද දිසානායක මහත්මයා ඉන්නවා. අයිබන් කියලා පිළිගන්න මහින්ද දිසානායක මහත්මයා දැන් අද ටිකක් හරි අපි අමුතු පැත්තකට යන්නේ ඕකිඩ් වගාව තමයි. මේ දකින සුන්දර ඕකිඩ් වගාව ඇතුලේ අපි බොහෝ දෙනාගේ අවධානයට යොමු විය යුතු යමුත් යොමු නොවුන කාරණා ගැන කතා කරන්නේ සූදානම්ලා ඉන්නේ නේද? ඔව්. පැහැදිලි කරන්නකො මොකක්ද අපි ඉස්සෙල්ලාම දැක්ක කියන එක? දැන් ඇත්තටම ඕකිඩ් වගාවේ වසන්ත මහත්මයා මේ පැලනොප්සිස් කියන මල ගැන තමයි අපි ඔය කතා කරේ. ඔව්. මේ පැලනොප්සිස් කියන මල බොහෝම ශක්තිමත් මලක්. සාමාන්‍ය මේ මල් කිනිත්තක් පිපිච්ච දවසේ ඉඳලා මල් කිනිත්තක් උඩට ඇදෙනකොට ඇදිච්ච අවස්ථාවේ ඉඳලා මේ මල් පර වෙන්න පටන් ගන්න තත්ත්වයේ දක්වා කාලය බලපුවහම මාස 2මාරක් 3ක් පමණ වෙනවා. මල පිපිලා පර වෙන්න මාස 2මාරක් 3ක් වෙනවා කිනිත්තේ. ඒ වගේ ලොකු ශක්තියක් තියෙනවා ජීවත් වෙලා ඉන්න. එතකොට මේකේ තියෙන ලොකු විශේෂත්වයක් තමයි අපි මේ වගේ වගාවක් කරගෙන යනකොට මේක අපි වෙළඳාමකට අපි ව්‍යාපාරයක් නේ චූටි මේ කරන්නේ. එතකොට මේ වගේ ව්‍යාපාරයක් කරනකොට අපිට කාලයක් ලැබෙනවා මේ පැලේ අලෙවි කටයුත්ත පිළිබඳ ප්ලෑන් එකක් හදන්න. මේ මල පොහොට්ටු හැදෙන දා ඉඳලා අපිට ඔන්න කියන්න පුළුවන් මේක දැන් මම මොකද්ද කරන්නේ? මේක විකුණන්න පුළුවන් කාටද? කාටද මේක නේද? ඔව්. ක්ෂණිකව පර වෙලා යන්නේ නැහැ. එතකොට කාලයක් තියෙනවා. එතකොට ඒක අපිට හොඳට ප්ලෑන් කරන්න පුළුවන් වගාවට. අනිත් දේ තමයි බොහොම පහසුවෙන් වගා කරන්න පුළුවන්. බොහොම ශක්තිමත් පැලයක් මේක. බොහොම ශක්තිමත් මූල පද්ධතියක් තියෙනවා. දැන් බලපුවහම මේ චූටි පැලේ. ඔය ලොකු පැලේ පුංචි පැල තමයි මේ තියෙන්නේ. එතන මේකට හොඳ ශක්තිමත් මූල පද්ධතියක් තියෙනවා. ලේසියෙන් නැති කරන්න බෑ මේ වගාවේ. පැලේ මැරෙන්නේ නැහැ. දිලීර ආසාදන වලට ලක් වෙන ප්‍රමාණය බොහෝම අඩුයි. ටිකක් දැන් අපි ඇත්තටම කතා කරොත් එහෙම මේක හොඳ පායන ප්‍රදේශයක පායන පැත්තක උනත් හොඳින් වගා කරන්න පුළුවන් පැලයක් තමයි මේ පැලනොප්සිස් පැලේ. ඔව් මේ කුඩා පැල ඔබට පේන ඇති දැන් මේක සාමාන්‍ය වෙළඳ පොලේ විශ්වාස කරන්න මේ වගේ චූටි පැලයක් වෙළඳ පොලේ රුපියල් 150ක් පමණ වෙනවා. දැන් මේ පැලේ තියෙන වටිනාකම හිතන්න කොයි තරම්ද කියලා නේද? මේක මූල පද්ධතිය අපි කිව්වා හරි ප්‍රබලයි කියලා. ප්‍රබල මූල පද්ධතියක් තියෙන. ඒක ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ආරක්ෂා කරන්න ඕනේ කියන කාරණෙත් පැහැදිලි අපි කිව්වා. ඔව්. මේක ගෘහණියකට අපි මේ දැන් ගෘහණියකට ඇත්තටම මේ පැලයක් රුපියල් 150කට වාගේ අපි තුමු පැල 200ක් වාගේ අරගෙන. 200ක් වාගේ මිලදී අරගෙන මේක ඇත්තටම අපි චිප්ගල් කොහොබත් එහෙම නැත්නම් පොල්ලෙලි කෑවි වාගේ පොඩි මාධ්‍යයක තමයි අපි මේ වගාව කරගෙන යන්නේ. ගෙදර ලොකු දේවල් මේකට අවශ්‍ය වෙන්නේ අවශ්‍යතා. දැන් අර තද බල වැස්සකින් පොඩ්ඩක් අපිට පාලනය කරගන්න වෙනවා. මොකද දැන් මේ දවස්වල අර වහින වැස්සත් ටිකක් සැරයි වාගේ තේරෙනවනේ. ඒක නිසා අර එකපාර වැටෙන වැහි බිඳුව මේක උඩට එකතු වෙලා වැටුණොත්. අපි දැන් අපි නෙට් එකක් හැදුවා කියමුකෝ. නෙට් එකක් ඇදගත්තා. නමුත් ඕක යම් කිසි විදියකට වතුර ටිකක් එකතු වෙලා වැටුණොත් තුවාල වුණොත් තමයි මේ ගැටලුව ඇති වෙන්නේ පැලේක. පැලේක තුවාලයක් ඇති නොවෙන්න. මේක තද වැහි දින කාලේ ඇතුලෙන් උනත් තියාගෙන Tamanට පැල ප්‍රමාණයක් වගා කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේක පරිස්සමින් අපි පොඩ්ඩක් මේ මල් පැල ආදරය අනුකම්පාව ඔය දරුවන්ට දෙන දේවල් මේවටත් දෙන්න ඕන. ඒ වාගේ එහෙම හොඳ පරිස්සමින් වගා කරනවා නම් හොඳ ලාභ ලැබිය හැකි වගාවක්. දැන් මම තව පොඩි උදාහරණයක් මම චුට්ටක් කියන්න මට ඉඩ දෙන්න. දැන් මේ තියෙන පැලය මෙන්න මේ පැලය මේ පැලේ සිට දැන් මේ පැලේ සිට මේ පැලේ දක්වා එන්න ගිහින් තියෙන්නේ මාස 3ක කාලයක්. මාස 3ක කාලයක්. ඔන්න ඕක පැහැදිලි කරගමු අපි. දෙන්න බාන මහින්දසාරක මහත්මයා දැන් මේ තියෙන්නේ අපි අර මුලින් පෙන්නපු කුඩා පැල. අපි අර වෙන් කරලා පෙන්වන්නේ කුඩා පැල. මේ පැල ගොනුවක් මේ තියෙන්නේ. ඒ පැල ගොඩුවෙන්
එක පැලයක් මේ කුඩා පෝච්චියට අපි ගන්නවා. හැබැයි මේකට මාස 3යි වයස. මෙතනින් අරන් මාස 3යි. දැන් මේකේ ස්ටෙම් එක මේ පොඩි කඳක් නිර්මාණය වෙලා තියෙනවා පැහැදිලිව පේනවා. ඒ කියන්නේ දැන් පැලේ මේ මට්ටමට අර මල් හදන මට්ටමට එන්න දැන් උත්සාහ කරමින් ඉන්න පැලයක්. තව කාලයක් යනවා. නමුත් දැන් මේ පැලේ ස්ථායි වෙලා ඉවරයි. පැලේ ස්ථායි වෙලා ඉවරයි. දැන් ඊට වඩා ලොකු බඳුනකට මේ පැලය යන්න ඕන. ඔව් මේට වඩා ලොකු බඳුනකට යන්න ඕන. ඔව් එහෙම ආවොත් තමයි අවසානයේ අපිට මේ වගේ බඳුනට එන්න පුළුවන්. මේ වගේ පැලයකට එන්න පුළුවන්. අනිත් එක දැන් මේක අවුරුද්දකට මේ වගේ මල් ඇත්තටම 3ක් දක්ෂ වගාකරුවෙක් 4කුත් යන්න පුළුවන්. ඔව් සාමාන්‍ය මේ දැන් මේ වගේ මල් පැලයකින් මල් මේ වගේ දැන් අපි දකින මෙතන මල් පොකුරේ තියෙන මල් පැල 6ක් විතර. දැන් එතකොට කොච්චර කාලයක් යනද මේ වගේ මල් හැදෙන්නේ? දැන් මේ දැන් මම හොඳ දක්ෂ වගාකරුවෙක් මාස 10ක් 11ක් අතරදී ওই පැලේ මේ පුංචි පැලයකින් මල් ගන්න පුළුවන්. හොඳ දක්ෂ වගාකරුවෙක්. එතන ඉඳලා මල් එනවා දිගටම. දැන් මේ මල් කිනිත්ත මෙතනින් ඇදෙනකොට හොඳ දක්ෂ වගාකරුවා දැන් මං කියවනේ මේක මාස 3ක් පැලේ තියනවා කියලා මල. එතකොට මේ අනිත් කිනිත්ත පටන් ගන්න විදිහට වගා කරන්න පුළුවන් දක්ෂ අය ඉන්නවා වගා. අපි ඔන්න දැන් අපි අර කුඩා පැල ටික අපි පෙන්නුවා කොයි විදිහට හදාගන්නේ කියලා. ඒ පැලේ කොහොමද මාධ්‍යයට ගන්නෙ කියන කාරණේ අපි පැහැදිලි කරගමු. මොකද මේ මාධ්‍යත් ටිකක් සුවිශේෂයි. ඕකෙත් වගාවේ අපි දන්නවා කොයි විදිහටද භාවිතා කරන්න කියලා. බයින්සනක් මත් අපිට පැහැදිලි කරන්න. ඔව් දැන් මේකෙදී මේ අපි චිප් ගල් තමයි භාවිතා කරන්නේ. චිප් ගල් වල අර වතුර රඳන ගතිය බොහෝ අඩු වෙනවනේ. වතුර රඳන ගතිය අඩු වෙනවා. ඊගාට පොඩි පොල්ලෙලි කෑලි ඉතා කුඩා පොල්ලෙලි කෑලි භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කොහුබත් ටිකක් භාවිතා කරන්න පුළුවන්. චිප් ගලුයි කොහුබතුයි භාවිතා කරනවා නම් චිප් ගලුයි කොහුබතුයි භාවිතා කරනවා නම් ඒක චිප් ගල් 3කට කොහුබත් එකක් භාවිතා කරන්න. චිප් ගල් 3කට කොහුබත් එකක්. ඔව් හැබැයි මේ චිප් ගල් ටික හොඳට හොදලා ගන්න ගල් කුඩු අරම මේවා නැති වෙන්නේ. ඒක පිරිසිදුභාවය ඉතාමත් වැදගත්. එහෙම අරගෙන මේක ලොකු දෙයක් කරන්න ඕනේ. මම පොඩ්ඩක් පැලයක් අපි බඳුන්ගත කරමු. මේ වාගේ අපි මෙන්න මේ ප්‍රමාණයට වාගේ අපි මේ මාධ්‍ය ඇතුල් කරනවා. දැන් වසන්ත මහත්තයා බලන්න මේකෙදි මේ ඇතුලේ සිදුරු තියෙනවා. ඒ කියන්නේ ජලය රඳන්න අවස්ථාවක් නැහැ. මේ හැම වෙලාවෙම තද වෙලා නැහැ. ඇතුලේ සිදුරු තියෙනවා. ඇතුලේ සිදුරු තියෙන්න ඕන. ඒ විදිහට තමයි මේ වාගේ නෙට් පොට් එකක හිටවන එක ගොඩක් හොඳයි. සිදුරු සහිත බඳුනක. ඊට පස්සේ මේ පැලය අපි මේකේ තැම්පත් කරනවා. අර කුඩා පැලේ. ඒක තැම්පත් කරනකොට අපිට පුළුවන් මේක රඳවන්න මේ සිදුරු තියෙනකොට ටිකක් පහසුවෙන් රඳවන්න පුළුවන්. මෙන්න මේ විදිහට පැලය රඳවන්න පුළුවන්. රඳවලා හොඳින් රඳවලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේ නැවත මේ මීඩියා එකෙන්ම අපි සකස් කරගත්ත මාධ්‍යයෙන් මේක සාමාන්‍ය චිප් ගල් ලොකුයි කියලා එහෙම ප්‍රශ්නයක් නෑ. පතුරු සහිත චිප් ගල් ඉතාමත් හොඳයි. මේ අර හොඳට රවුමට හැදිච්ච චිප් ගලට වඩා පතුරු සහිත මම ඒක පොඩ්ඩක් පරීක්ෂණ කරලම බලලා තියෙනවා. මේ රවුම් චිප් ගලට වඩා මුල අල්ලා ගන්න කැමති පතුරු චිප් ගලට. ඒ විදිහට පතුරු චිප් ගල් පාවිච්චි කළා මෙන්න මේ විදිහට පැලේ රඳවා ගත්තොත් ප්‍රමාණවත්. ඔව්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ පැලයක් හදාගෙන අපි ඊට පස්සේ ආරක්ෂා කරගන්න කොහොමද? වතුර දාන්න ඕන කොහොමද කොහේ? ඔව්. ජලය වසන්ත මහත්තයා ඕකට අපිට දැන් අපි නුපුරුදුයි කියමුකෝ. දැන් අපි කියනවා මේක අනේ ජලය හොඳටම බලන්න ඕන කියලා. දැන් ওই වාගේකට ජලය වැඩි වෙන්නේ නැහැ වසන්ත මහත්තයා. ওই ජලය නිතරම ඕකේ බැහැගෙන යනවා. මොකද ඕකේ මේ තියෙනවා පොල්ලෙලි කෑලි ටිකක් තියෙනවා ටිකක් අල්ලා ගන්න. අනිත් එක තියෙන්නේ මේ චිප් ගල්. ටිකක් ලොකු චිප් ගල්. ඒක නිසා ජලය බැහැගෙන යනවා. ඒක නිසා උදේට වතුර ටික දාලා ඊට පස්සේ දවස් දෙකකට සැරයක් දියර පොහොර මේකට මේ ලබා දෙන්න තමයි උවමනා. දවස් දෙකකට සැරයක්. දෙකකට සැරයක්. ඔව්. අවසානයේ අපිට මෙන්න මේ වගේ පැලයක් නිර්මාණය කරගන්න පුළුවන් මාස දක්ෂ වගාකරුවෙකුට මාස 12කදී මල් ගන්න පුළුවන්. ඇත්තටම. ඒකට ඉතින් ඇත්තටම මේ මම මේ බැහැ කියනවා නෙමෙයි. මේකට ආදරයෙන් කතා කරලා මේ මල් පැලේ එක්ක කතා කරලා මල් පැලේ එක්ක හොඳ ගන්න දෙනුවක් Taman නිර්මාණය කරගත්තොත් ඒක Tamanට පුළුවන් කරගන්න. ඔව්. දැන් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ කොහොමද මේ පැලයකට තියෙන ඉල්ලුම මේ මලකට තියෙන ඉල්ලුම අපි ගන්න? දැන් ওই පැලේ දැන් මට මෙතනින් එළියට බහලා යන ගමන් 1500කට විකුණන්න පුළුවන්. මොකද මේ තරම් ඉල්ලුමක් තියෙනවා මේ වෙළඳ පොලේ. ඉතින් දැන් වසන්ත මහත්මයා මේ මල් ටික ගන්නත් මං හිතන්නේ 6-700ක් තියෙනවනේ නේද? වටිනාකම. එතකොට එහෙම බලපුවාම මේ පැලේ ඒක තමයි මිල විකුණන්න පුළුවන් ওই වාගේ ඒ මිලකට. ඉතින් තමන්ගේ ඇත්තටම
දැන් පැල අපි හිතමුකෝ පැල 100ක වගාවක් තමන් කරන්න පටන් ගත්තා කියලා. ඒ පැල 100ක වගාවක් කරන්න පටන් ගන්න රුපියල් 15000ක විතර වාගේ වියදමක් තමයි මේකට තමන්ට වැය වෙන්නේ. අනිත් එක පොඩි කාලයක් තමන් මේ වෙනුවෙන් උදේ වරුවේ චුට්ටක් බලන්න විතරයි. මහන්සියක් වෙන්න තියෙනවා. මේකට සාමාන්‍ය කෘමි හානි ඊට පස්සේ දිලීර හානිය වෙනවා අඩුයිද? ඔව් දිලීර හානිය ඇති වෙනවා බොහොම අඩුයි. හේතුව ඕනම දිලීරයක් වසන්ත මහත්තයෝ ඉස්සෙල්ලම ඇටැක් කරන්නේ මේ පුංචි පැලයකට. පුංචි මේ මුල් තියෙන ශාකය වලට වැඩි. දැන් අපි ඩෙන්ඩ්‍රෝබියම් වල මීට වඩා වැඩි ඩෙන්ඩ්‍රෝබියම් වල. නමුත් මේ පැලනොප්සිස් එකේ එහෙම නෑ. පැලනොප්සිස් එකේ ඒ මන්දසයි මහත්තයා මේක හරි වැදගත්. කාලයත් එක්කම අපි කතා බහ කරන නිසා අපි වෙලා බලලා යමු. ප්‍රතිලාභ ලබා දීමෙන් අංක 1 සිලින්කෝ ලයිෆ්. හොඳයි. ඔන්න ඕක තමයි කාරණේ. කාලයත් එක්ක මේ දේවල් කල්පනා කරගෙන යන්න ඕන නිසා කාලයක් දෙන්න ඕනේ නේද? පැලේට වැඩෙන්න කාලයක් දෙන්න එපා. අපි මහන්සිලා අපිට මේ පැලේ මලක් දෙන්න කොට බෑනේ නේද? බෑ. අන්න ඒක තමයි පොඩි මේක පොඩි භාවනාවක්. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේක ටික හැදෙනවා. ඉතින් මේ අර එකපාරම අර අපි දවස් 45න් අර මේ බ්‍රොයිලර්ලා දෙනවා වගේ මේක එහෙම අදහසකින් කරන්න බෑ. නමුත් මේක මට හිතෙනවා ඕනම කෙනෙකුට පැල 200ක වාගේ වගාවක් හරි තමන් ඒකම විතරක් කරත් මට හිතෙනවා හොඳයි කියලා. දැන් අපි තවත් අපේ බැදිරියේ තියෙන මල් ගණනාවක් මේ ඔකෙත් වර්ග ගණනාවක් තියෙනවා. අපි ඒ ගැන ටිකක් කතා කරමු වයින්සන් මම. ඔව්. දැන් මෙතන තියෙනවා මේ ඩෙන්ඩ්‍රෝබියම් වර්ගය. මේ වර්ගයේ මේකේ දැන් මේ ට්‍රේ එකේ තියෙන්නේ ඇත්තටම මල් කපන එක තියෙන්නේ අර දම් පාට එක. අනිත් ඒවා තියෙන්නේ විසිතුරු විදිහට අපි දකින ඩෙන්ඩ්‍රෝබියම් නේ. තිරේ අපි දකින ඩෙන්ඩ්‍රෝබියම්. එතකොට මේක විසිතුරු විදිහට විසිතුරු පැලෑටියක් විදිහට අලෙවි කරන්න පුළුවන්. මේ පැලයක්. අනිත් එක මේක බහුපාදී වර්ධනයක් තියෙනවා. බහුපාදී වර්ධනය කියන්නේ සරලව කිව්වොත් මේක දිගට අංකුර එනවා. දැන් තාත්තගෙන් පුතාට පුතාගෙන් ඒ විදිහටත් මේ පැල දෙන්න පුළුවන් කාලයක් යනවා. හැබැයි මේක බහුපාදී වර්ධනයක් තියෙන එකක් නෙමෙයි පැලනොප්සිස්. අපි අර පැලනොප්සිස් මේ අපි දැකපු එක. දැකපු එක. පැලනොප්සිස් එක බහුපාදී වර්ධනයක් නෙමෙයි. දැන් ඔබතුමා ඔය අතට ගත්ත එක. දැන් මේක ඔය අපි දකින එක පොඩ්ඩක් කතා කරමු මයින් සාමාන්‍යයෙන්. මොකද දැන් මේක විසිතුරු පැලයක් විදිහට අපි දැන් මේ වාගේ පැලයක් හදාගත්තට පස්සේ අපට පුළුවන් විසිතුරු පැලයක් විදිහට වෙනඳ පොලේ අද කහපාට පැලයක්. මේ කහපාට වාගේ එතකොට මේක බුරාන් ජේඩ් කියන මේ කොළ පාට වාගේ පැලයක් අරක පර්පල් පැලයක්. ඒ පර්පල් එක නම් මල් කපන්න අපට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ මලක් රුපියල් 10කට වෙළඳ පොලේ අද අලෙවි කරන්න පුළුවන්. අනිත් ඒවා අපට පොට් ප්ලාන්ට් එකක් විදිහට එහෙම නැත්නම් විසිතුරු පැලයක් විදිහට වෙළඳ පොලේ රුපියල් 6-700කට මේක සමහර ලාවට තමන්ට ඒක මේ පැලේ මිල සමහරලාට 1000 ඒ ඉල්ලුමානුව මේ දෙන්න පුළුවන් මේ මුදලක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් මේ විසිතුරු පැලවල තියෙනවා. ඔව් අපි මෙතනත් අපි දකින තවත් පැලයක් අපි ඒ ගැන කතා කරමු. මොකද්ද මේ කැන්ඩියම්? ඔව් ඔන්සීඩියම් කියන යටතේ වැටෙන්නේ ඕකිඩ් වගාවේ. එතකොට මේක අපේ ගෙවල් වල තියෙනවා. දැන් වසන්ත මහත්තයා ඕක අපිට රටවල් වලින් දැන් අපිට එවලා තියෙනවා ඕකේ මේ ලොකු මලක් තියෙන පැලයක්. අද වෙනද ඵලේ ඒ දැන් මේකත් හොඳ බලන්න කොච්චර ලස්සනද කියලා. බොහොම අලංකාර මේ මලක් තියෙන පැලයක් අපේ විසිතුරු පැලයක් විදිහට. දැන් ඒ පැල තමයි ඔය මෙතන මේ අපි දකින්නේ. මේවා. ඔව්. ඒකට ඔබ ටකා කියලාත් කියනවා ඔය වර්ගයට. මේකේන කැන්ඩියන් ඩාන්ස් මේ මල ඔය ඒ මල සාමාන්‍යයෙන් අඟල් 3ක විතර ලොකු මලක් තමයි. මොකද්ද ඇයි මේ කොන්ක්‍රීට් එක දාලා මේක ඇවිල්ලා මේ සිමෙන්ති වාදනයක හදපු මේ පැලයක්. සිමෙන්ති වලින් අපට මේ පෝච්චිය නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි මේකක් තියෙනවා. ඔය සිමෙන්ති වලින් නිර්මාණය කරන පෝච්චියට හුඟක් වෙලාවට මූල පද්ධතිය සවිවීම බොහොම හොඳයි. හොඳින් සවි වෙනවා. ඔව් හැබැයි ඒකේ මාධ්‍ය ටික වෙනස් අඟුරු අඟුරු මාධ්‍යයක් දාලා තිනවා. ඒ දැන් තමන් වගා කරන මාධ්‍ය ඇත්තටම තමන්ට හුරු පුරුදු මාධ්‍යයක්. දැන් අපි හිතමු අඟුරු හොයා ගන්න පුළුවන් පැතිවල අඟුරු මාධ්‍ය පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි ඔය අඟුරු මාධ්‍ය පාවිච්චි කරනකොට අපි පොහොර ඒ අනුව වෙනස් කරගන්න වෙනවා හැබැයි. දැන් ඇයි දැන් මේ අපි හදාගත්ත කුඩා පැල මේක මම පෙන්වන්න උත්සාහ කරන්නම් මේ ටිකක් මේ ගල් කැට තියෙන නිසා දැන් ඔව් ඇයි මේ විදිහට කළු ගල් අපි පොඩි ඇටල් ගල් භාවිත කරලා තියෙන්නේ මේ පාට? ඒක නම් ওই වාජනේ පේන්න සකස් කරපු උඩට ඉහළට සකස් කරපු එක. දැන් මේකේ මාධ්‍ය දැන් මේ පොට් එකේ මාධ්‍ය තියෙන්නේ
අර 3ට 1 කියන අනුපාතයට. ඕක නම් කොහුබත් තියෙන්නේ. කොහුබත් 3ක මේ චිප් ගල් 3කට කොහුබත් එකක් කියන ප්‍රමාණය. එතකොට අපි තෙමෙන්නේ නැතුව දැන් හුඟක් වෙලාවට අපිට පුළුවන් දැන් තෙමෙන්නේ නැති වෙන්න කරනවා නම් අපිට මේක ජලය පාලනය කරගැනීමේ පොඩි හැකියාවක් ලැබෙනවා. තෙමෙන්නේ නැත්තම්. එතකොට මේ ජලය පාලනය කරගන්න පුළුවන් වුණොත් අපිට ටිකක් හොඳ වගාවකට හැම වෙලාවෙම යන්න පුළුවන්. ඔව් අපි කතා කරපු මේ ඔබ දකින්න මේ සුදු පාට මල් පොකුර පිළිබඳ අපි කතා බහ කරේ මේක පැලනොප්සිස් නේ. පැලනොප්සිස් සුදු එකේ. ඔක ටිකක් අපේ ලංකාවේ ටිකක් අමාරුයි. අමාරුයි. ඒක තමයි ලංකාවේ මේක අමාරු වෙයි හොයාගන්න. ඔව් ඇත්තටම දැන් අපේ මේක වසන්ත මහත්තයෝ අර අපි ටිෂු කල්චර් කියන ක්‍රමයෙන් හදපු එකක්. ඔව්. ඒ කියන්නේ පටක රෝපණය නිර්මාණය කරපු පැල. තාම අපේ ලංකාවේ විද්‍යාගාරවල මේක නිපදවන්න සූදානමක් තිබිලා නැතුව ඇති තියෙන්න නැතුව ඇති. දැන් හැබැයි ඉදිරියට නිපදවයි. ඉතින් දැනට අපි තායිලන්තයෙන් ආනයනය කරනවා මේ ඔය පැල. ඔව් මේ අපි දකින්නේ එහෙම පටක රෝපණයෙන් අපි ගත්ත කුඩා පැල සහ මේ තායිලන්තයෙන් අපිට ගෙන්නපු කුඩා පැල. ඇයි මෙතරම් මේ මලක් සහ මේ පැලයක් මෙතරම් මිල අධික මොකක්ද මේකේ තියෙන විශේෂත්වය අපි නැවත තව මතක් කරමු මේ. වසන්ත මහත්තයෝ මේකට හේතුව තමයි අපි දැන් මේකේ මල් මං හිතන විදිහට දැන් අපි අවශ්‍යතාවයනේ ලංකාව තුල තියෙන දේශීය අවශ්‍යතාවයත් අපිට තාම මේක සපුරන්න බැරි වෙලා ඇති. නැත්නම් ඇත්තටම මේ වාගේ දැන් මම ලංකාවේ බොහෝ ප්‍රදේශවල ගියා මේ ගොඩක් අඩුයි තාම මේකට මේ වගාවට ඇතුළත් වෙලා මේ වගාව කරන පිරිස. එතකොට ඒක නිසා අපිට මේ අවශ්‍යතාවය සපුරන්න බැරි වෙලා තියෙන නිසා මිල ගොඩක් මේකේ තවමත් ඉහළයි. ඉහළ මට්ටමක තියෙනවා. සමහරවිට මේක මේ මල්නේ. මේක මොන ස්වභාව ධර්මයෙන්ම පාලනය කරනවද මන් දන්නේ නැහැ. මේක මේ වටිනාකම එහෙම තියන්න උවමනා නිසා. ඔව්. හොඳයි අපි මේ කතා කරපු කාරණේ හරි වැදගත්. විශේෂයෙන්ම ඔබ දකින මේ මල් පොකුරක වටිනාකම මිල කරන්න පුළුවන් කොයි විදිහටද කියලා. හැබැයි මේ මිල කරන්න පුළුවන් වටිනාකම තියෙන්නේ ඔබ අතේ. ඔබට ස්වයං රැකියාවක් ආරම්භ කරන්න පුළුවන් නම් මේ ඉතාමත්ම වැදගත් සහ හොඳ කටයුත්තක් කියන කාරණේ පැහැදිලි. ඔකිත් වගාවේ අපි මහින්ද දිසානායක මහත්මයාගේ දුරකථන අංකය මතක් කරන්නම් 0714යි 40යි 24යි 54 0714යි 40යි 24යි 54 මහින්ද දිසානායක මහත්මයාගේ දුරකථන අංකය කතා බහ කරන්න පුළුවන් එතුමත් එක්ක. බොහොමත්ම ස්තුතියි අපි සමග සම්බන්ධ වුණ දවසේදී. එහෙමනම් අපි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරුව නැවත තවක බොමුණ ගැන සූදානම්. කන්ද උඩරට මහා පොත් මංගල්‍යය මහනුවර පොත් දක්ම 2013 ජූලි 4 වෙනිදා සිට 7 වෙනිදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 7 තෙක් කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ